වැස්ස ස්වභාවික වෙන්න පුළුවන්. හැබැයි ව්‍යසනේ ස්වභාවික නෑ කියලා බොහොම අර කටකයිය ගහපු පාලකයෝ නායකකාරකාදීන්ගේ කතා මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රතිරාව නැංගෙනවා නේ. රව් පිළිරව් දෙනවා. ගහනවා කියලා දැනගත්තා. ගහනවා කියලා හිතුවට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියපු පාලකයෝ හිටියා. හැබැයි මේ ගලනවා කියලා දැනගත්තා. හැබැයි මෙහෙම ගලයි කියලා හිතුවේ නෑ කියලා මේ දවස්වල බොහෝ ප්‍රචාර වෙනවා. අමිල අපි ඒ ගැනත් කතා කිරීම වැදගත්. මම බොරු කිව්වොත් එහි ප්‍රතිවිපාක මට ලැබෙනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින රටේ කායි කතා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය. එතකොට මේ රටේ යම් කිසි ගමක පාලකයෙක් වෙන්න පුළුවන්, පළාතක පාලකයෙක් වෙන්න පුළුවන්, රටක පාලකයා වෙන්න පුළුවන්. පිස්සු නටනවා නම් හරිද? ඒ අයට ස්වභාව ධර්මයෙන් ඒකාන්තයෙන් ගහනවා. හැබැයි අපිට මේ ශ්‍රීරාම මහත්මයාගෙන් දැන් අද ආටානාටිය නිසා නැත්තම් ආධම්මික වගේ සූත්‍ර දේශනා ඇහුවනම් මේ ඉහළ පාලකයාගින්දලා පාලකයා දුස්සීල වෙනකොට එහෙම ගිහිල්ලා අපේ වෙන හානිය ගැන නේද? අනිවාර්යයෙන්ම එවැනි අවස්ථාවක රතන සූත්‍රය, ආටානාටි සූත්‍රය දැම්මනම් මේ රට ආරක්ෂා වෙනවා. හැබැයි පව්කාරයා මස්කන මිනිහා පව් කරන මිනිහට ඒක අහන් ඉන්න බෑනේ. එතකොට තමයි කියන්නේ මේක දාන්න එපා. ජයමංගල ගීත දාන්න එපා. දාන්න එපා. ඒවට කැමති නෑ. අහන් ඉන්න බෑ. මොකද මෙහෙමනේ ඒ අයගේ පෙරබව බැලුවාම එලාල රජුරවන්ට වන්දිබට්ටකම් කරපු සෙනවියෙක්. හරි. ඊළඟ භවයේ යක්ෂ භවයක් ලැබලා ඉන්පස්සේ සංසාරේ කුසලයක් ඵල දීපු අවස්ථාවක මනස භවයක් ලබනවා. එතකොට එහෙම කෙනෙක් කවදාවත් සම්මා සම්බුද්ධ ශාසනයට සාධාරණයක් කරයි කියලා හිතන්න බෑ. ඒගොල්ලන්ට දකින්නකොට බුද්ධ රූප දකින්නකොට යක්කෝ වගේ කුලප්පු නැති. ඒක බුද්ධ රූප ඒ සියල්ල වෙද්දිත් චාමික මහත්තයා අවසාන වතාවේදීත් අපිට දුන්නා ඉඟියක්. දලදා වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ තමයි මේ රට ආරක්ෂා කරන්න කියලා මම එදත් කිව්වා වැඩසටහනකදී. අර ආපු කුණාටුව සමතයකට පත් කරන්නේ මධ්‍යම කඳුකරේ වැදිලා. හරිද? මධ්‍යම කඳුකරේ තියෙන්නෙම දලදා වහන්සේගේ ශක්තිය. ආයි කතා කරන්න දෙයක් නැහැ. මොකද දලදා වහන්සේ හැමෝම තේරුම් ගන්න ඕනේ ආරක්ෂා කරන්න කී දෙනෙක් මැරිලාද? අපේ ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් ජීවිතේ පූජා කළාද? අපේ මුතුන් මිත්තු යුද සෙනවියෝ හරිද? අපේ යුද රණවිරු කී දෙනෙක් මේ ජීවිත පූජා කළා තියෙනවද? මේ මෑත ඉතිහාසයේ ගත්තත් හරි කොටි ත්‍රස්තවාදීන් සහ අර තව ත්‍රස්තවාදී සෙට් එකක් හිටිනේ ඒගොල්ලොත් දලදා මාලිගාවට පහර දුන්නානේ. ඒ අයගෙනුත් මේ දලදා වහන්සේ ආරක්ෂා කරන්න අපේ රණවිරුව කී දෙනෙක් ජීවිත පූජා කරාද? ඉතින් මේ සිංහල බෞද්ධයෝ ජීවිත පූජා කරලා බේරගත්ත රට චාමික මහත්තයා. ඒක අපි ගීතවලින් කියන මගේ රටට දලදා හිමිසරණ සෙන්කඩ ගල බුදුරැස් විහිදෙනතුරු මගේ රටට නෑ වරදින්. ඒක කියන්න ඕනේ කොටසක් හරි. පොඩ අපි මෙතුමා සෙන්කඩ ගල පුල දලදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දලදා සමිඳුන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න කාටවත් බෑ චාමික මහත්තයා. මගෙන් අහනවා චාමික මහත්තයා මගේ පාසල් යුගයේ මිත්‍රයෝ ඉස්සරත් නිර්මාංශයි තාමත් නිර්මාංශ ඉස්සර ඔය සින්දුත් හැදුවා නේද ඒ කාලේ ඉඳලා සත්තු ගැන. එතකොට බෞද්ධ සංගමේ ඉන්නකොට සිංහල සාහිත්‍ය සංගමේ ඉන්නකොට මම නොඑක් කලකෝලහල වලට පැටළුණා මේ ශාසනය ආරක්ෂා කරන්න. මේ මට මොනවද ලබන්නද? පාසල් කීපයකට ගියා මම පාසල් නම් කියන්න හොඳක් නෑ. ඒකද සමහර පාසල් සරලව කිව්වොත් මම ක්‍රිස්තියානි පාසලක එක්තරා යුගයක ඉගෙන ගත්තා. එතකොට මේ පාසලේ බණක් කියන්න දෙන්නේ නැති කාල තිබුණා. එතකොට මට සටන් වදින්න සිද්ධ වුණා. මොකද මේක සිංහල රට. හරිද? බෞද්ධ රට. හොඳේ එහෙම මේ එක එක්කනට ඕන විදිහට පිනුම් ගහන්න මේ රටේ දෙන්න බෑ. එතකොට මේම දේවල් තියෙනවා. මම ගැන දන්න කට්ටිය දන්නවා මම මොනවද කළේ කියලා. ඒතකොට යම් කිසි පිරිසක් පාසලේ මිත්‍රයෝ වුණත් යම් කිසි පිරිසක් සතෙක් මරනවා නම් මම ඒකට ඉදිරිපත් වුණා අනිවාර්යයෙන්. ඒක මම නොඑක් සටන් අපි කර සටන් ක්‍රමත් හැදෑරුවා. ඒවත් කළා හැමදේමත් කරන්න වුණා. එතකොට මගෙන් අහනවා ඇයි ඔය විදිහට ජීවත් වෙන්නේ? අපි වගේ කාලය ඇඳලා සන්තෝෂෙන් මේ අරක්කු ටිකක් බීලා ඉන්න පුළුවන් කියනවා. මම මොකටද එහෙම වෙන්නේ? ඒතර මම කියන කාරණාවක් තමයි දුටුගැමුණු රජතුමා කාවන්තිස්ස රජුරවන්ට කිව්ව මේ සොලීන්ට ගහලා පන්නන්න ඕනේ නැත්තම් මේක අවසානයක් දකින්න බෑ මේ සිංහල රට බේරගන්න බෑ කියලා කිව්වා ඇහුවේ නැති වුණාට පස්සේ මොකද කළේ? අර ගෑනු ඇඳුම් ටිකක් යවුවා කාවන්තිස්ස රජුරවන්ට නේද? වෙන කරන්න දෙයක් නැති කමට. කාවන්තිස්ස රජුරු නේද?
කැලණිතිස්ස රජුට නෑ කවතිස්ස කාන්සජු. ඔව්. ඉතින් ඒක කරන්න වුණානේ. අන්න ඒ වගේ දෙයක් තමයි මටත් කියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට කියලා තේරෙන්නේ නැත්තම්. දැන් ඔය අද විශේෂ ඇත්තටම වටිනා සූත්‍ර දේශනයක් නෙමේ ආටානාටි සූත්‍රය කියන්නේ. දැන් අදටත් බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් අනික මේක සතරවරම් දෙවිවරු දේශනා කරන්නේ මුල්ම කොටස් ටික. කියන්නේ උන්වහන්සේලා බොරු කියයිද? උන්වහන්සේලා කියන්නේ තෙරුවන් සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ අමනුෂ්‍යයෙක්ගෙන් යකෙක්ගෙන් වෙන්න පුළුවන් පෙරේතෙක්ගෙන් වෙන්න පුළුවන් කරදරයක් බාධකයක් වුණොත් අපි රකින්නවා. හරිද? අපි රකින්නවා කියලා. එතකොට මේක අද මේක වාණිජකරණයට ලක් වෙලා අද පන්සලක මේක දේශනා කරද්දි, ගෙදරක උනත් දේශනා කරද්දි රතිඤ්ඤ ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරම් නිහඬතාවයට ඇලුම් කරපු ශාස්ත්‍රවරද චාමික මහත්තයා. හරිද? මේව කොහොම අමතක කරලා දැන් මම කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගවයි උපතුමා මේ අහපු ප්‍රශ්නෙට සම්බන්ධ කරනවා මේක ගමයි පන්සලයි වැවයි දාගවයි කියන සංකල්පයම හැදුවේ මේ ගම පෝෂණය කරන්න. ඇයි ගමයි පන්සලයි කිව්වේ? අය ගමේ ඉන්න සිල්වත් උත්තමයෝ ගෙනල්ලා මහාන කළා. එතකොට දාගැබ් වහන්සේ හදන්නේ අර වැව හදන පස් ටිකෙන්. හරිද? එතකොට ඊතන රුවන්වැලි මහා සෑය 3 ලෝකයක් වන්දනා කරන සෑය. හරිද? ඔබතුමාට මතකද අර පුලුටු ගෙනල්ලා අපවිත්‍ර කරපු කැත මහා සෑයලා පුලුටු දාන්නේ. දැන් මෑතක වෙච්ච දේ දැක්කනේ මිනිස්සු විහිළුවට කියනවා අටමස් කියලානේ. මොන ඇත්තටම මිනිස්සු ඒ වචනෙන් පවා පව් කර ගන්නවා අන්තිමට. ඇයි? එතන ඉන්න කට්ටඩිය. මම දැක්කා දීගුරු කුමාර මහත්තයා මේ තක්කඩි සහ කට්ටඩි ගැන වැඩසටහනක් කරා. මේ කට්ටඩි තක්කඩි කරන අපරාධ. කපුවා කපෝති. කපුවා කපෝතිනේ බලන්න වනජීවී නිලධාරීන් ගෙදරට යනකොට හරිද මොනවද නොතිබුණේ? වලි කුකුලාගේද මුවාගේද ගෝනාගේද? ජාතික සංකේතය නේද වලි කුකුලා? නැත්තම් ජාතික සත්ත්වයා ජාතික පක්ෂියා. හරිද? ඉත්තෑ වගේද මේ කබැල්ලා වගේද මේ ඔක්කොගෙම මස් තියෙනවා. කියන්නේ කටිනෙට කියලා. ඒක කීරත් වෙන්නත් බෑ කටින කාලේ අවසానත් වෙලා නේද දැන්? එතන මුසාවාදයක්. එතනත් මුසාවාදයක්. ඒ විතරක් නෙවෙයි මේ කටින පින්කම් කියන්නේ අපේ ගමේ බුදු පෙරහැර කිය මමත් ගිහින් තිනවා හෙටත් යනවා යන්න පුළුවන් නම් ඒක භාග්‍යයක් මගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාවක් නේ ඒක. එතකොට එහෙම යන මිනිස්සුන්ට නිග්‍රහයක් නෙවෙයි කටින්ට මේ මස් ටික තියාගත්තා කියන්නේ මේ සතුන්ට වින කටින. මේව කටින නෙමෙයි. සතුන්ට වින කටින. පිරිස් ඇත්තරම අපාගත වෙන මිනිස්සු මේ මිනිස්සු මේ සිංහාසනවලයි නොයෙක් ලොකු ඉහළ චරිත කරලා තියන් ඉන්න එකම මම හිතන්නේ මේක ලොකු වින කැටීමක් අපිට. ඒ හින්දා මේ සම්මා සම්බුද්ධ ජාතිය ආරක්ෂා කරන්න ඇයි සම්මා සම්බුද්ධ ජාතිය ආරක්ෂා කරන්න අපි මේ හැමෝම ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නේ. මේ අය තමයි මෛත්‍රී බුද්ධ ශාසනයේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ නේද? ඒ හින්දායි මේ සම්මා සම්බුද්ධ ශාසනය අපි ආරක්ෂා කරන්න ඕනේ කියන්නේ. දැන් මෑතක අපෙන් සමුගත්ත සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ නේද හරිස්චන්ද්‍ර විජේතුංග මැතිතුමා මගේ ජාතික වීරයෙක්. මොකද මම 94 මම 4 වසරේ. මම 94 ඉඳලා එතුමාගේ කතා අහපු කෙනෙක් චාමික මහත්තයා. 4 වසරේ ළමයෙකුට තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේක මම සංසාරයෙන් ගෙන ආපු කාර්යභාරයක්. මට සංසාරයෙන් පැවරිච්ච වැඩ කොටසක් තියෙනවා මේ ශාසනය වෙනුවෙන්. ඒ හින්දා ඒ වෙනුවෙන් දැන් මේ ළඟදි දැක්කා ඔය කුමාර මහත්තයත් ඕක ගැන කතා කළා ඇත්තටම. කමිල මට පොඩ්ඩක් අවසර දෙන්න. ආචාර්ය මේ හරිස්චන්ද්‍ර විජේතුංගයන් එතුමාගේ තියෙන නිහතමානීකම කියන්නේ මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ මම පොතක් එළි දැක්කා සඳුළුතලේ සාදි කියලා කවි පොතක්. මේ අපේ තාත්තා මට ඇවිල්ලා පෙන්නන කිව්වා මේ ජාතික පුස්තකාලේ පොඩි ශ්‍රවණාගාරික තමයි පොත උත්සවයේ තිබ්බේ. ඉතින් මට ආරාධනා කළා නැහැ. පත්තරේ ටීවී එකේ කරපු මෙහෙම අපේ මේ කවි පොත ගැන ඒකේ මං මේ අරිසෙන් අවබුදුලිවා ටිබෙට් සමිඳුගේ විරුහඬ ඔබෙන් නැසෙනවා වැනිමට කියලා එවන් ඔබත් පිදිනු ඇත චාමික කියලා අරිසෙන් අවබුදුවන් ලියපු කවියක්. ඒ කවිය දැකලා මෙතුමා වැඩසටහන ඇහිලා පිටිපස්සේ පුටුවකින් වාඩිලා හිටියන් නිහතමානීකම නේ මේ සිංහලේ භූමිපක්ෂේ නායකයා. නැත්තම් අනේ එතුමා අධිනීතිඥවරයෙක් ආචාර්යවරයෙක් සිංහල ශබ්දකෝෂයේ නැත්තම් නිර්මාතෘවරයෙක්. එතුමාට පොඩි කතාවක් දුන්නෙලා එතුමා කිව්වා මම ආවේ මේ කතාව අහන්නේ මේ පොඩි ළමයාගේ මේ පොඩි උත්සාහය බැලලා දැක බලා සතුටු වෙලා යන්න ආවේ මම මේ කතාවක් කරන්න බලාගෙන ආපු ගමනක් නෙවෙයි කියලා. අතර මෑත කාලේ හිටිය වීරයෙක් චාන්ද්‍ර මහත්තයා මේ අපේ මිනිස්සුන්ට මේ අපේ මිනිස්සුන්ගේ වටිනා චරිතවල වටිනාකම දැනෙන්නේ කාලකන්නිකම. චාමික මහත්තයා දැන් මේ කුමාර මහත්තයාම දේශනා කරපු කාරණාවක් මම කියන්නම් ධර්ම සාකච්ඡාවකදී මේ මෙතඩ් කාර්යෝ කියන දෙයක් අර මස් කණ්ඩෝනේ තව අර එක්කෙනෙක් කුරුණෑගල පැත්තේ උමුගක් කාරගෙනත් තියෙනවා
මේ මොකට එන්න කියලා මොක හිර කරනවා මිනිස්සු මේ වගේ වැඩක් නිකන්නේ. අයි මේ මොන අහනවා දරුවන්ගෙන් අහනවා මේ මස් කන යත උස්සන්න. එළවලු විතර එළවලු මසු දෙකම කන යත උස්සන. ඔහොම කිය මං වගේ ලොකුවට මහතට ඉන්නම් මස් කන්න ඕනේ. හරක් වගේ කියන්නේ ගෝරිල්ලෝ ඕනේ අපිට සාසනයට. එකක්. ඉතින් අලි මස් කනවද අලි? නෑ ඒක තමයි කියන්නේ. ඊළඟට මේ අර මෙතඩ් කාර්යකුත් කියන උතුමත් නිතර අහනවනේ. ඒ කාරණාව ඇත්තටම ඒ අය කියන දේවල් දැන් ඒ අයට ඕනේ මේ රෝගීන් වැඩි කරන්න. හරිද? මිනිස්සු රෝගීන් කරගත්තාම ජීවත් වෙන්න ක්‍රමයක් නේ මේ ජීවනෝපායක් මේ හදාගන්නේ. දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ ආබස්සර බඹලෝකෙන් ආපු කාලේ දොස්තර කරගන්න. ඔව්. ආබස්සර බඹලෝකෙන් ආපු කාලේ අපේ ජනතාව මස් කෑවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අනතුරු පටන් ගන්නෙ මස් කන්න පටන් ගත්තට පස්සේ. ඔන්න ඔතන ඉඳලා නෙමේ ඔතෙන්ට නෙමේ කතාව. එතනිනුත් ගිහිල්ලා අපි මේ දකින මිනිස්සුන්ට ලෙඩ හැදිලා හැම පවුලකම පිළිකා රෝගීන් දෙන්නෙක් විතර ඉන්න මට්ටමට මේ රටාවට පස්සේ මෙයා කියනවා මිනිස්සු නාම තවත් මස් කන්න ඕනේ බතුත් එපා මස්ම කන්න ඕනේ කියලා. ඒ තමයි පස්සෙලා. අනිවාර්යෙන් තාම පුදුමයි නොවුනා ඉදිරියේදී එකත් වෙයි සමහර විට. එහෙම නැත්නම් සමහරට අර ලෝදිහැලි ඔලුදදා මේ ජීවත් කරනවානේ බදදි නේද? ඒක මේ ලෝකේ විඳවන්න සැලැස්වීම. ඒක ලෝකේ පෞකාරයන්ට දෙන විශ්ව මාතාව දෙන දඬුවමක්. ඉතින් ඒකත් කියලා මං හිතන්නේ අපේ කාල වේලාව අවසන් වෙගෙන ඉන්න මං මේ කාරණාව කියලා නතර කරන්න. දැන් මේ කාලේ සෙම් ප්‍රතිශාව උණ මේ උගුරේ අපහසුතා ඊටාම ඉහළ කාලයක්. ඉතින් ඒ නිසා මම හිතුවා පොඩි එදිනෙදා ගෙදරදි කරන්න පුළුවන්. අපි දන්නවා ඔබ අප දන්නවා කොවිඩ් කාලේ අපි නිතර අත සේදුවා, ලුණු වතුරෙන් උගුර හේදුවා, ලුණු වතුරෙන් උගුර හොදනවා කියන ජාඩි දානවා වගේ, මාළු ජාඩි දානවා වගේ මේ එහෙම කරන්නේ කඳුළු රහටයි ලුණු වතුර හදාගන්න. හොඳේ. නැත්තම් උගුර තැම්බෙනවා. ඊට පස්සේ නිකන් නැති තුවාලත් හැදෙනවා උගුරේ. ප්‍රවේශම් වෙන්නේ ඒක. ඒකට අපිට මේ ලුණු වතුරට දාන්න පුළුවන් ගම්මිරි ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක් දාලා ඉතා පිරිසිදු ලුණු වතුරෙන් උගුර හොදලා නිතර ගාගල් කරනවා කියලා කියන්නේ අර මෙහෙම උගුරට දාලානේ ඒක. ඊළඟට කොත්තමල්ලි. අපි දන්නවා අපේ පින්වත් ස්වාමින් වහන්සේලා නිතර කොත්තමල්ලි පානය කරන පිරිත් සජ්ජනාවල වලදී. ඇයි? අපි හඬ වෙහෙසවල ගොඩාක් වෙලා සහ පාන්දර සජ්ජායනා කරද්දි සෙම කප දෝෂය ඇවිස්සෙනවා. එතකොට ඒක කප කුපිත වෙනවා කියලා කියන්නේ. ඒක නතර කරන්න තමයි මේ අපි සුදු ලුණු දාලා වෙනිවැල්ගට කෑල්ලක් දාලා කොත්තමල්ලි හදාගන්න. ඊට අමතරව පස්පංගුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට හුමාලය අල්ලන්න පුළුවන්. හරි හුමාලය අල්ලනකොට S2 වහගන්න ලේන්සුවකින්. ඊළඟට අපිට අපේ දේශීය වෙදකමේ තියෙන ඉතා වටිනා දෙයක් තමයි කොහොඹ. කොහොඹ තෙල් මේ විශේෂයෙන් පුංචි දරුවෝ ඉන්න තැන්වල කබලට, දුම් කබලට පොල් කටුරු අඟුරු ටිකක් දාලා කොහොඹ තෙල් ටිකක් දාලා මේ දුම් අල්ලන එක ඉතාම යෝග්‍යයි. විස බීජ නැසෙනවා. ඇත්තටම භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ පවා නැසෙනවා. හරි. ඒ අතරේ අපිට පුළුවන් නම් ওই රතන සූත්‍රය සහ මේ අද අපි සාකච්ඡා කරන ආටානාටි සූත්‍රයක් දාන්න හරි වටිනවා. ඊළඟට කොහොඹ පොතු සහ කොහොඹ කොළ ඒවට වියදම් යන්නේ නෑනේ ඇත්තටම. පොඩ්ඩක් වේලුව අවුවේ ඒක දාන්න පුළුවන් අර දුම් කබලටම දාලා. ඊට අමතර පුංචි දරුවන්ට විශේෂයෙන්ම පුළුවන් මේ වෙනිවැල්ගට අමු කහ ඔය කොහොඹ පොතු කොහොඹ කොළ ඒ වගේ දේවල් මේ තඹපු වතුරෙන් නාවන්න. වැඩිහිටියන්ටත් මේක කරන්න පුළුවන් චාමික මහත්තයා. හරි නොඑක් චර්ම රෝග වස්දොස් සියල්ල 890ක් රෝග නැති වෙන ඖෂධයක් තමයි මම අද ඔය ඇත්තන්ට මේ දේශනා කළේ. මේ කිව්වේ ප්‍රකාශ කළේ. ඉතින් ඒක භාවිතා කරන්න, ඒක භාවිතා කළා ඔබ නිරෝගී වෙන්න, නිරෝගී වෙලා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන යහපත් පුරවැසියන් වෙන්න කියලා තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.